අපි දැන් බලමු UK යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න තියෙන්නේ UCAS කියන වෙබ්සයිට් එකෙන්. ඒප්‍රිල් හෝ මැයි මාසවලදී ඔයාලට ඇප්ලිකේෂන්ස් UCAS වෙබ්සයිට් එක හරහා ඕපන් වෙනවා. පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය තීරණය කරන්න ඔබට මාස 3 සිට 4ක දක්වා කාලයක් හම්බ වෙනවා. ඔයා ඔක්ස්ෆර්ඩ් එහෙමත් නැත්නම් කේම්බ්‍රිජ් යුනිවර්සිටිස් වලට යන්න අදහස් කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් වෛද්‍ය විද්‍යාව, ෆාමසි, පශු වෛද්‍ය අධ්‍යයනයන් කියන පාඨමාලාවන් ෆලෝ කරන්න අදහස් තියෙන කෙනෙක් නම් ඒවා සඳහා ඩෙඩ්ලයින් එක ඔක්තෝබර් මැද වෙද්දී. ඉතින් ඔයා වෙන යුනිවර්සිටිස් වල වෙන කෝසස් ෆලෝ කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට ඊළඟ අවුරුදු ජනවාරි මැද වෙනකන් කල් තියෙනවා ඇප්ලිකේෂන්ස් සබ්මිට් කරන්න. සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදී ඔබට කොන්දේසි විරහිත දීමනාවන් ලැබෙන නිර්ණායකයන් පදනම් වෙනවා. එය ඔබගේ ප්‍රතිඵල මත වෙන්න පුළුවන්. සමහර විට ගෙවීම මත වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ SOP එක මත වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ දේවල් නිවැරදිව කරගත්තා නම් ඔබට ඔබගේ දීමනාව ලබා ගන්න පුළුවන්. AMSM Immigration කියන්නේ UK based immigration company. ඉතින් අපිට ඔයාගේ මේ ජර්නි එකට උදව් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔබ UK වල ඉගෙන ගන්න ආසයි නම්, එහෙමත් නැත්නම් වෙන ඕනම රටක ඉගෙන ගන්න ආසයි නම් අදම AMSM Immigration Consultancy අප වෙත අමතන්න. අපි ඔබට සහතික වෙනවා ඔබට උපරිම සේවාවක් ලබා දෙන්න අපි සූදානම් කියලා.